Hello. අද විශේෂ දවසක් 2025 තුන්වෙනි මාසේ 22 වෙනිදා. දැන් වෙලා පාන්දර 3ට විනාඩි 5ක් තියෙන්නේ. අපි එහෙනම් එයාපෝට් එකේදී හම්බෙමු. එයාපෝට් එකේ දැන් අපි ෆ්ලයිට් එකට යන්න තමයි හදන්නේ. මම කිව්වා එයාපෝට් එකට ඇවිල්ලා මම පිච්චිට ෆ්ලයි කතා කරනවා කියලා. ඒ වුණාට ආවට පස්සේ මොකද මේක මගේ ෆස්ට් ටයිම් ඔන්ලයින් බුකින් එක තනියෙන් කරගත්තා. ඉතින් චුටි දන්න දේවල් ටිකක් වෙලා තිබ්බා. මම චෙක් ඉන් වෙලා තිබුණේ නැහැ ෆ්ලයිට් එකට. මට මෙතනදි පේමන්ට් එකක් කරන්න වුණා ඒකට. ඊට පස්සේ ඇත්තටම ගොඩක් දැනගෙන හිටියේ නෑ මම මේක. අපි දෙන්නම ඊට පස්සේ දැන් අපි ඒක කරා. දැන් ඕකේ. දැන් ෆ්ලයිට් එකට යන්න හදන්නේ. ඊට පස්සේ අපි ගිහිල්ලා මම ෆ්ලයිට් එක ඇතුළේදී උගලන්ට පොඩක් විස්තර ටිකක් කියන්න. ගොඩක් සෙනග ඉන්නවද? අපිට ෆ්ලයිට් එක තියෙන උදේ 6ට දැන් උදේ 5යි කාලයි වෙලාව. අපි ආව එයාපෝට් එකට 4 වෙද්දී. උන්ට අපි ඊට පස්සේ අපි චෙක් ඉන් ප්‍රශ්න ආව නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම ගොඩක් අය දන්නේ නැති මම තමයි කියන්නේ. හේත් ඒක නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම ඒකට ඉස්සරහට පොඩ්ඩක් කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. මොකද දැනගෙන ඉන්න. ඒක නිසා. අනේ එයාපෝට් එකේ ඊට පස්සේ දැන් අපි යනවා ට්‍රේන් එකක් ට්‍රේන් එක තියෙන තැනට. මොකද අපිට යන්න ඕනේ ජර්මනියට. දැන් අපි දෙන්න ඉස්සෙල්ලාම බලනවා කොහෙද ට්‍රේන් එක තියෙන්නේ කියලා. එකසිය 50යි. පළවෙනි අත්දැකීම මේ කොහෙද රෝම් ඉඳන් ටර්මිනල්ට යන එක නේද? අර මොනවද කියන්න තියෙන්නේ අපිට පළවෙනි අත්දැකීම හොඳයිද අද? කියන්න තියෙන ගොඩක් දේවල්. ෆස්ට් කියන්නද?
පැහැදිලිලාම කට්ටිය. පළවෙනි අත්දැකීම අපේ ටර්මනී කියන්නේ රෝමේ බස් එකක යන ෆස්ට් ටයිම් අපි තුන්දෙනත් එක්ක අපි මේ අම්මා බලන්න යන්න තමයි පිටත් උනේ මුලින්ම බස් එකකින්. අර අතන පල්ලියක් තියෙනවනේ දොරට මේකේ. ඕකේ පඩි පෙරවල් තුනක් තියෙනවා. දෙපැත්තේ දෙකයි මැද දෙකයි. මැද්දේ තියෙනවා ලී පඩි පෙළ. ස්කාර පල්ලි කියන ඕකද? අම්මා කියන ස්කාර පල්ලි. ඒ ලී පඩි පෙළේ දන ගහගෙන ඒකට යට තමයි අර ජේසුතුමා උපසෙටනස් කරන්නේ. මම කතාවක් කිව්ව ඔය එක ගත්තා. මං අහගෙන හිටියා ඒකට ආවා. අපි ඉන්නේ සෙන් ජෝනි මෙට්‍රෝ ස්ටේෂන් එකේ මේ වෙනකොට අද ගොඩක් වහින දවසක් ෂෝක් වෙදර් එකක් එක තමයි අපිට අද එන්න උනේ. අපි දැන් යනවා රොමේෂ්ගේ අම්මව බලන්න. අපි ගිහින් බලමු. ඒගොල්ලෝ කියනවා 3 minutes වලින් ඊළඟ මෙට්‍රෝ එක එනවා කියලා. මොකද අපි එනකොට මෙට්‍රෝ එකක් ගියා. පිටින් තව විනාඩි 3ක් ඉන්නවා මෙට්‍රෝ එක. මෙහි තියෙන තව දෙයක් තමයි දැන් අපි රොමේනියාවේදී බස් ටිකට් එකෙන් අපිට මෙට්‍රෝ ටිකට් එක ගන්න බැහැනේ. අපි බස් ටිකට් එකෙම තමයි මෙහි මෙට්‍රෝ එකක් පාවිච්චි කරන්නේ. ඒක චුට්ටක් අලුත් දෙයක් අපිට. බලමු. ඔතන කොච්චර දුරයිද මන්නේ? අන්තිමකද? මේ රොමේෂ්ගේ අම්මා බලන්න රෝම් සෙන් ජුවානි ඉඳන් අනන්දීන වලට යන්නේ. අපි යන්නේ මෙට්‍රෝ එකේ. රොමේෂ්ගේ මායි යාගේ මල්ටි කෙනෙක් යනවා. අපි යන්නේ හෙට. මොකක්ද නෝ? මේකොල්ලා තව 1.50 දෙකක් ගත්තා. කොහෙද ගත්තාගේ බස් එකේ නොයෙද්දිම ටික්ක 4 දෙනෙක් නෑ. ඔව්. මොකද? එයා තිබ්බනේ බයික් එයා ඒකට දන්නවා. දන්න. හරිම ලස්සන වෙදර් එකක් තියෙන්නේ. අපි ආවා අම්මා ඉන්න ගෙදරට. එහි තමයි රොමේෂ්ගේ අම්මා ඉන්නේ. රෝම් ඉඳන් අනංගීනෝ කියන එකට ආවා. මෙට්‍රෝ එකේ අපි ආවා විනාඩි 15ක් විතර. හරිම ලස්සනයි. හරිම නැචරල්. මේ ඉන්නේ රොමේෂ්ගේ අම්මා. අපි ආවේ ආව බලන්න. කොහෙද මම අනංගීනද? ඔව්. රෝම් වල. සතුටුයිද? සතුටුයිද දැන්? ඔබට සතුටුයිද දැන්? අපි ඉන්නේ චූටි වෙලාවයි. අපි ආපහු යන්න ඕනේ. මේක තියෙන ගේම් හබ් එකේ. එයාගේ පුතා ගේම් එකක් දානවා එයාට. ගේම් ගහනවා තාමනේ. මමත් ඉතින් ඇවිල්ලා දැන් මාසෙකමාරක් විතර වෙනවා. මේගොල්ලෝ ආව මාව බලන්න. අපි අම්මව හම්බුනේ මාස 6කට කලින්. අම්මා වෙහෙ රොමේනියාව. හරි. ඒක තමයි වැඩේ. අපි ඒ වුණාට මට ඉතින් යන්න විදියක් නැහැ. වයසක ආච්චිව දාලා. ආයෙම ඇවිදින්න යනවා. හරි. ටටා. බයි. බයි. අපිට සිලෙක්ට් කරන්න වැඩ කරනවා. එයාට මෙයාට මතක නැහැ ගියා මේ ඔය මෙතෙරපිස්ට් ආවම කිව්වා අම්මෝ මම්මා මීයා කිව්වා. ඔය දින් මේවා ගලන්නේ නැති. Yang kat tiga mana? Ya.
මෙට්‍රෝ ස්ටේෂන් එක මේක මේ හාරද කියන මේක හදන්න පටන් ගන්නකොට හම්බෙච්ච පුරාවස්තුළු අපිටත් කියලා දුන්නේ රොමේෂ්ගේ මල්ලි තමයි මෙහෙ ඉන්න මල්ලි. එයාගේ ඇඳගේ පුතා. මේ වගේ ගොඩාක් දේවල් මෙහෙ තියෙනවා. තව තියෙනවා මේ පැත්තේ ඒ වගේ ඒවා. මේ පුරාවස්තුළු ගල් දැන් අයියයි මල්ලි කයියක් දාගෙන ඉස්සරහින් යනවා. ගොඩාක් ලොකුයි සිටි එක. ගොඩාක් ලොකුයි. උදේ නම් වැස්ස දැන් වහින්නේ නැහැ. හැබැයි අවුවත් නැහැ. හැබැයි ෂොක්. අවුවත් නැහැ ෂොක්. හරියට තමයි තියෙන්නේ. තින්. තමයි ඉතාලිය ළමයි. රෝමි. මේක රෝමා. මේක ළඟ රෝමා සිටි එක තමයි මේ තියෙන්නේ. පෝතා අසිනාරියා කියලා තමයි තියෙන්නේ. මේක ගැන තමයි ඒ විස්තරය තියෙන්නේ. මේක පරණ බංගලෝ එකක්. බලකොටුවක්. ඒ තමයි තියෙන්නේ. මේ නැන්දගේ බුරියානි තියෙනවා. චිකන් ටෝස් කරලා තියෙනවා. මතක් කරගෙන ලොකු තාත්තට හෙට හරි කෝල් එකක් ගන්නකො. අපි ඊට පස්සේ නැන්දලා ගෙදරින් කාලා ආපහු මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා ඊට පස්සේ තමයි අපි ගියේ අපි බුක් කරපු හොටෙල් එක බලන්න. අපි විලා එකක් බුක් කරලා තිබ්බේ. අපි දැන්නත් එක්ක එතනට ගිහිල්ලා එතන අපි කලින් බුක් කළා මේ රුමේනියාවේ ඉඳන්ම තමයි බුක් කරලා තිබ්බේ. ඊට පස්සේ රූම් එකට ගිහිල්ලා ඒක කොහොමද කියලා චුට්ටක් බලන්න තමයි අපි මේ ලෑස්ති වුණේ. ඒක ඇත්තටම හොඳ තැනක්. ඒකට ගියේ යුරෝ 70යි one night වලට. check-in in, check-in out normal විදියම තමයි. check-in in තිබ්බා after 2, check-in out තිබ්බා 11 before 11. ඒක normal routine එකම තමයි. හැබැයි හොඳයි. one room and bathroom විතරයි. අපි ඉතින් කොහමද ওই room එකට එන්නෙම රෑ 11ත් පහු වෙලා. ඒ වුණාට ඉතින් ඉන්න තැනක් ඕන නිසා අපි ඒ වගේ සිටි එකෙන්ම එක තැනක් බුක් කරගත්තා. අපි අද රෑ වැඩක ගෙවිදලා හෙට කෙලින්ම යන්න බලන්න. අපිට පාරවල් ඉතා ඉක්මනට හොඳට හොයාගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. අර බිස්කට් එක රාජ්. මම ළඟදී කෑවා. ලේ රොල් වලිගේ කියුව එකයි මේ වගේ සයිසස් ගාන දුන්න කොලයක් මොකක්ද මන්දම මේ වීඩියෝ සලාම් මොන බියනවා ඒ බබා දන්න මල්ලි පොඩයි පට මොනවද බලන්න ඕනද? අරු ගියානේ. එයා කෝල් එකකින්. පට මොනවද බලන්න? කියන්නේ වතිකන් වන්දින්න. බලන්න බල ෂේප් එක කෝල් එකක් ගන්න නම් පරිස්සමෙන් එනවා. හවස 5:00 එළගිරි විතර. දැන් තමයි අපිට යන්න වෙලාව. අපි හවස් වෙලා තමයි වතිකන් පැත්තට යන්න පිටත් උනේ. අපිට ඒ වෙලාවේ තමයි යන්න වෙලාවක් සෙට් උනේ. දැන් ඉතින් අයියලා මලේ ඉස්සරහ වෙලා කතා වෙමින් යනවා. අතම ගොඩාක් සෙනග හිටියා එදා. ඒත් අපි හිමින් වතිකන් වලට යන්න ලඟ වුණා. ඉනිමනි බ්‍රේෂ් කප්. ඔයගොල්ලෝ දිනවනේ. ඔව් බ්‍රේෂ් කප්. තියනවාද ඒක? මේවනේ ඉලෙක්ට්‍රික්. ඒ ඩියාපුර ගාගේ දෙන්නා. ඩාලි නෙමෙයි දැන් ඉන්නේ වගේ. සාමනේ. ආර ගේම් එකේ වනේ.
මේ තමයි බ්‍රෑන්ඩ් අපත් කරන අපි ගන්න බුල්ලෝව ෂැප් පාන. ඉන්නේ චර්ච් එකට යන පොඩි මේ ගොඩාක් සෙනගිලි. එලියට් පොලිමේ ඉඳලා ඇතුළට ආවට පස්සෙත් ඇතුළේ තව පැය දෙකක් විතර අපිට පොලිමේ ඉන්න උනා චර්ච් එක ඇතුළට යන්න. ඒ කියන්නේ වතිකන් එක ඇතුළට තමයි අපි යන්නේ එළිය ටිකක් වෙලා පොලිමේ හිටියේ. ඊට පස්සේ මෙතනින් ඇතුල් වෙලත් අපි ගොඩ වෙලාවකට ගියාට පස්සේ තමයි දන්නේ මේ ඩෝ එක අරින්නේ අවුරුදු 25කට පාරක් කියලා තමයි එතන ඉන්න අපිට අය කිව්වේ. ඒක වැරදි නම් මාව නිවැරදි කරන්න. අපි ඒක දැනගත්තෙත් එතන අය කිව්වට පස්සේ ඒක තමයි මෙච්චර අද සෙනග ඉන්නේ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මේන් ඩෝ එකකින් නෙමෙයි මේ තිබ්බ කොනේ තිබ්බ දොරෙන් පව් සමා කරගන්න දොරකින් තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒකෙන් තමයි අපි රෙඩා ඇතුළට ගත්තේ. ඇතුළට ගියාට පස්සේ කියන්න බැරි තරම් ලස්සනයි. හරිම කලාත්මකයි. ඒවා කොහොම කරලා තියෙනවද කියලා හිතා ගන්නවත් බෑ. ඇස් අදාහ ගන්නවත් බෑ. ඒක ඇස් දෙකෙන්ම දකින්න ඕනේ. ඒක කොහොම කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. එච්චරටම ලස්සනයි. ඇත්තටම අපි ඒ දේ දකින්න හරිම වාසනාවන්තයි කියලා ඒ වෙලාවේ හිතුණා. ඇස් දෙකෙන් දකින්න. එච්චරම ලස්සන දෙයක් විතර තියෙනවා. එතන අරහේ තියෙනවා පොඩි මෙතන පොළවේ සටහන් කරලා තියෙන්නේ මේ වතිකන් චර්ච් එකටම අදාළව තියෙන අනු ශාඛා අනිත් රටවල් වල තියෙන චර්ච් වල විස්තර පිළිවෙලට පොලිමට ඒ කියන්නේ අනිත් රටවල ඕස්ට්‍රේලියා ඒ වගේ ගොඩක් රටවල් ඒ කියන්නේ වතිකන් වලට අදාළව තියෙන චර්ච් ගැන විස්තර තමයි පල්ලෙහාට ටයිල් එකෙන් ටයිල් එකට ඒගොල්ලෝ සටහන් කරලා තියෙන්නේ. ඒකත් හරිම ලස්සනයි. අර අතන ඔක කෙලින් එහා පැත්තේ තියෙනවා. හරි අමාරුයි ඒක බලන්න. මේ අත රෝඩ් එකේ මට ඒව බලන්න බෑ.
ඒක කවුද දුන්නේ? කොහේ යන්නේ නෑ. ලොකු මල්ලි. ලොකු මල්ලි, පොඩි මල්ලි. ආයා ඉන්නේ sorry. ඕන්න මේක මාරු කරගන්න. මේකට මාරු කරගන්න නේද? නෑ නෑ ඒක හොඳයි. හොඳයි. ඒ අර ඔකෙස්ට්‍රා කියන ඒවා මාරුනේ ඇත්තට ඒ ලයිව්. ඒ වගේ වෙන මොකද ආගමෙන් අපේ තියෙන සිද්ධියක් කැලේ කියන්නේ. ඔපෙරාවද? ඒ ආයේ පාර අරින්නේ. එයා තමයි පූජාව තියන්නේ අරනේ. පොප්පෙන් නෑ පොප්පෙන් උඩට. එයා පල්ලෙහාට එන්නේ. උඩට ඇවිල්ලා අත වෙනවා ගියා. අත එන්නේ නේ. ඔව්. අපි වතිකන් වලට පස්සේ මේ මල්ලි අපිට ගිහිල්ලා පෙන්නුවා පියාසා වෙනිස් කියන තැනක්. ඒක ලස්සනයි. උඩට ගියාට පස්සේ රෝමේ ලස්සනට පේනවා කියලා ඒකෝ අපි රෑ වෙලා නිසා උඩට ගියේ නැහැ. ඊට පස්සේ අපි ගියා කොලසියම් එක බලන්න ඕනේ කියලා. මොකද මල්ලි කිව්වා රෑට තමයි ලස්සන කොලසියම් එකේ ලයිට්ස් දැම්මට පස්සේ කියලා. හැබැයි ඈතට ලයිට් දාලා තිබ්බා. අපි ළඟට යනකොට ලයිට්ස් ඔක්කොම ඕෆ් කරා. ඉතින් අපිට එදා රෑ ඒකේ ලස්සන නම් බලන්න බැරි වුණා. හැබැයි අපි ඊට පහුවෙන්දා පහු ගියා. ඊට පස්සේ එතන පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ අපිට බඩගිනි දැන් රැට කන්න මොන හරි ගමු කියලා කට්ටිය කතා වෙලා එතන ෆොටෝස් දෙක තුනකුත් අරගෙන අපි ගිහිල්ලා මැක්ඩොනල්ඩ් එකකින් කෑම කාලා අපි එදා රෑ ඊට පස්සේ එහෙම ගිහින් ඉඳාගත්තා. අන්තිම මහන්සියලා ආපු තැනනේ. හයි අපි රෝම් වල දෙවැනි දවසේ ස්ටාර්ට් කරනවා. පටන් ගන්න හිටියේ උදේ 8ට. දැන් යනට 8:25යි. ඊයේ දවසේම අපි වතිකන් ගොඩක් දේවල් වල ඇවිදලා අන්තිමට අපි එනකොට අපේ හොටෙල් එකට රෑ 11යි. ඊට පස්සේ අපිට අද ආපහු හවසට මිලාන් ෆ්ලයිට් එක තියෙනවා. ඒ වුණාට අද උදේත් අපිට ඇවිදින්න බලන්න ටිකක් තියෙනවා. අපි දෙන දැන් ඒක යන්න පටන් ගන්න හදන්නේ. රුමේෂ්ගේ මල්ලිලා දෙන්න අපිට ගොඩක් උදව් කරනවා. ඒක නිසා හරිම ලේසි. නේද රුමේෂ්? මගේ ජීවිතේ වැඩිම මෙට්‍රෝ තොගයක ගියේ ඊයේ. බස් තොගයක ගියේ ඊයේ. Servirlo senza timore in santità e giustizia, al suo cospetto per tutti i nostri giorni. මේ චර්ච් එකේ නම බැසිලිකා සෙන්ට් ජානි. ඇත්තම මේකේ හරි තේරුම නම් දන්නේ නැහැ. ඒ වුණාට මේ චර්ච් එකත් වතිකන් එක වගේමයි. මම මේ ඇහුවත් එක්ක ඒකේ ආකෘතියක්ද කියලා. ඒ කියන්නේ තියෙන පුටුව හිටන් පොඩක් හරි වෙනස් නැහැ. ඔක්කොම ඒ චර්ච් එක වගේම පොඩියට හදලා තියෙනවා කියලා තමයි මට තේරුනේ. ටයිල් එකේ හිටන්ම. අපි එතනට ගිහිල්ලා වැන්දා.
හයියට කියන්නේ කැප් එක ගලවන්න. හයියට කියන්නේ කැප් එක ගලවන්න. අපි දැන් ස්කාලා පල්ලිය කියලා කියන්නේ රෝම් වල තියෙන එතන දැන් මෙදිනේ පල්ලිය අපි ඒකෙන් ඉවර වෙලා දැන් අපි යනවා අපි ට්‍රේන් එක ගන්න යන්න ඕනේ මෙට්‍රෝ එක ගන්න යන්න ඕනේ එයාපෝට් එකට යන්න ඊට කලින් අපිට තව පැයක් විතර වෙලා තියෙනවා ඉතින් අපි ෂොටක් මොන හරි කන්න කියලා තමයි මේ යන්නේ එතකොට අද මෙහි ඉවරයි එතකොට උදේ වරුව වෙනකොට මම පොඩ්ඩක් කියන්නම් ස්කාලපල්ලිය ගැන. ස්කාලපල්ලිය කියලා කියන්නේ ඒකේ තියෙනවා පඩිපෙළ 50ක් කෙනෙක් ඕන කෙනෙක්ට ප්‍රාර්ථනාවක් කරලා ඒ පඩිපෙළ 50 දන ගහගෙන තමයි උඩට යන්න ඕනේ කියලා තියෙන්නේ. ඉතින් ඇතුළට යනකොට ඒක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම ඉස්සරහා විතරයි ඒක වීඩියෝ කරලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක දාන්නම් ඊට පස්සේ. හැබැයි ඒක ඔක්කොම උඩට යනකොට වීඩියෝ කරන්න එක දෙන්නේ නැහැ ස්ටොප් කරලා තියෙන්නේ. ඉතින් මට ඒක පෙන්වන්න වෙන්නේ නැහැ ඒ වීඩියෝ එකේ. හැරෙන්න ඔය හැරෙන්නේ නැහැ ලැජ්ජායි හැබැයි මේ කෑම නීති තද කිව්වා වගේම අපි ඊට පහුවෙන්ද උදේ කොලසියම් එක බලන්න ආවා. වතුරක් පුරවන්න ඕනේද මල් ප්ලේන් ෆ්ලයිට් එකේ වතුර යන්නත් දෙන්නේ නැහැ. රමේෂ් ඔයාලට මේක ලොක් එකක් දාන්න ඕනේද ඉබ්බේ? නම් ගහලා ලක් දාන්න තියෙන්නේ. ඔක අලුත් ඒවා තියෙන්නේ 2025 තියෙන්නේ ඔක්කොම. මේක 2024. පරණ මේවා නෑ මං දැන් අයින් කරනවා. අයින් කරන්න දෙන්න මීට වඩා වැඩි වෙන්න බෑ ගොඩාක්. 25. 22 තියෙනකම් ඉතින්. 22. දාන්නවා කියන්නේ අපිට වැඩිපුරම උදව් කරගෙන ගෙනාවා. කො අනිත් එක්කෙනා? ජීවිතේ අවුරුදු 3ක් රුමේනියාවේ ඉන්නවා. එකම එක පාරයි එකම එක පැත්තකට මෙට්‍රෝ එකේ ගියා. ඊයේ ගියා මෙට්‍රෝ ටිකක් කොහෙද මේ රෝම් වල රෝමෙන් මෙට්‍රෝ වල ගියා. රෝමෙම මෙට්‍රෝ වල. දැන් අපි කොහෙද යන්නේ? ලොකේෂන් එක ෆිල්ම් ඉච්චිනවා. ලියනාඩෝ ඩා වින්චි. එතකොට අපි අද රෝමට මේ ට්‍රිප් එකේ අපි රෝම සංචාරය ඉවරයි කියලා අපි දැන් අපි රෝම බලන්න ඕනේ ඔක්කොම බැලුවා. ඒ කියන්නේ අපිට වෙලාව තියෙන විදිහට අපි ගොඩක් බැලුවා. දැන් අපි යනවා ඊට පස්සේ තියෙන මිලන් බලන්න. අපි ගිහින් බලමු මිලන් කොහොමද කියලා. ඉක්මනට මිලාන් ව්ලොග් එකකින් අපි හම්බෙන්නම් හැමෝටම බයි.